guys, welcome back to my YouTube channel. ඕගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඕගොල්ලෝ මගේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් මම දසුනී දිසානායක. ඉතින් මම අද හිතුවා ඕගොල්ලොත් එක්ක share කරගන්න මම අද ඉරිදා දවසක්. ඉතින් මම කොහොමද මගේ ඉරිදා දවස ගත කරන්න කියලා. දැන් උදේ මම ඊයේ ලෑස්ති කරලා තිබ්බා කොළ ටික හොදලා පොල් ගාන නම් බැරි වුණා. ඉතින් අම්මා හැමදාම අපිට කෑම හදලා දෙනවානේ. ඉතින් මම අද හිතුවා උදෙන්ම නැගිටලා අම්මව සර්ප්‍රයිස් කරන්නත් එක්ක උදෙන්ම කොළ කැඳ හදනවා කියලා. ඉතින් අපි බලමු කොළ කැඳ මම කොහොමද හදන්නේ කියලා. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න. කොළ කැඳ එකක් ඇදුවා. බීලා බලන්න රසයිද කියලා. හරි අපි බලමු අම්මගේ රියැක්ෂන් කොහොමද කියලා. බන් හරිම රසයි. ඕ කොළ කිරි අඩුවෙන් දාලා තියෙන්නේ. කොළ වැඩි. ඒ වගේම මම මගේ ඔයිල් මගේ hair එකට use කරන්නේ මමම හදන ඔයිල් එකක් කියලා ඔයගලන්ට මම කලිනුත් කියලා තියෙනවා. ඉතින් දැන් මම කලින් හදාගත්ත ඔයිල් ටික ඉවරයි. මම කලින් හදාගත්ත මගේ hair oils ටික හදලා කියන්නේ හදපු ටික ඉවර නිසා මම හිතුවා අද මම මගේ hair oil එක හදා ගන්නවා කියලා. ඉතින් අපි බලමු මගේ hair oil එකට මම මොනවද include කරන්නේ කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න. මම ඔයගලන්ට කියන්නම් මම අද මගේ hair oil එක හදන්න මොනවද භාවිතා කරපු අමුද්‍රව්‍ය කියලා. ගොටු කොළ, මුකුණු වැන්න, බුලත් කොළ, කොහොඹ කොළ, peer කොළ, කරපිංචා, කෝමාරිකා, පුකුරුවද මල්, ඒ වගේම කුරුඳු, කරාබු නැටි, කළුදුරු වැට, බද පුලුහල්. ඔන්න ඔය කියන අමුද්‍රව්‍ය ටික තමයි මම මගේ hair oil එක හදන්න භාවිතා කරේ. කොළ වර්ග ටික හොඳට පොඩියට කපාගෙන ඒ වගේම මැටි වාෂණයක් අරගෙන ඒකට මේ සියලුම දේවල් එකතු කරලා ඒකට අපි සුදු පොල් තෙල් දානවා. ඊට පස්සේ අපි මේක හොඳින්
රත් වෙනතුරු ලිපේ තියාගන්නවා. අපි මේක වැඩි ගින්දරේ නෙමෙයි, තාමත් අඩු ගින්දරේ තමයි අපි ලිපේ තියාගන්න ඕනේ. මේ විදිහට ලස්සන කොළ පැහැයක් එද්දී ලිප නිවලා අපි හොඳ බෝතලයකට අසුර ගන්න ඕනේ. ඕගොල්ලොත් එක්ක මම ෂෙයා කරගත්තානේ මගේ හෙයා ඔයිල් එක හදන විදිහ. ඉතින් මේ තියන්නේ මම ඒ ටික නිවුණාට පස්සේ මම බොටල් එකකට දාගත්තා. ස්ටෝ කරගත්තා. එතකොට මට සාමාන්‍යයෙන් මේක මාසයක් විතර යූස් කරන්න පුළුවන්. මම තව එකක් හැදුවා. මගේ යාළුවෙක් කිව්වා එයාටත් හදලා දෙන්න කියලා. එහෙනම් මේක එයාට ඉතින් මම එයාටත් එක තමයි හැදුවේ. මම සාමාන්‍යයෙන් මේ හාවල් එක හැදුවට පස්සේ මගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නවා. මොකද ඒගොල්ලොන්ට හදන්න සමහරවිට වෙලාවක් නැහැනේ. ඉතින් මම ඉතින් වැඩිපුර හදනවත් එක්ක හින්දා ඉතින් ඒගොල්ලොත් එකත් මම ෂෙයා කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් හෙයා ඔයිල් එක ඕනේ නම් කියන්න. ඕගොල්ලන්ටත් දැන් මම හදන විදිහ කිව්වනේ. ඉතින් ඒ විදිහට ඕගොල්ලන් බිසි ලයිෆ් එකක් නම් ගත කරන්නේ. ඕගොල්ලන්ට මගේ හෙයා ඔයිල් එක ඕනේ නම් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම මගේ WhatsApp නම්බර් එක ඕගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නම්. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඕඩර් එකක් දාන්න. ඒ වගේම මම කියන්නම් මම හෙයා එක මේන්ටේන් කරන විදිහ මෙහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් අපේ කොණ්ඩේ අවුල කඩද්දි, කියන්නේ ගැට තියෙනවනේ අපේ කොණ්ඩේ ගැට හිටිනවා. එතකොට අපේ කොණ්ඩේ අවුල් කඩද්දි අපි මෙන්න මේ වගේ පනාවක් තමයි භාවිතා කරන්න ඕනේ. මොකද අපි හීනි දැති තියෙන පනාවක් භාවිතා කරාම වෙන්නේ අපේ කොණ්ඩේ තවත් කොණ්ඩේ කැඩි කැඩි යන එක. මේ වගේ මේ පනාවකින් අපිට පහසුවෙන්ම අපේ කොණ්ඩේ තියෙන අවුල කඩා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කොණ්ඩේට මම නම් සාමාන්‍යයෙන් කොණ්ඩේට ඔයිල් ඇප්ලයි කරද්දි මෙන්න මේ වගේ එකකින් තමයි මේ ඔයිල් ඇප්ලයි කරන්නේ. එතකොට අපේ මේ හිස් මුදුනටම හොඳට මේ ඔයිල් ටික මේ ඇබ්සෝබ් වෙලා අපේ හිස් කබලට හොඳින් ඒ ටික මේ ඔයිල් ටික ඇබ්සෝබ් වෙලා හොඳින් මේ කොණ්ඩේට උරා ගන්නවනේ. එතකොට අපේ කොණ්ඩේ වර්ධනය වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි කොණ්ඩේට ඔයිල් දාලා අපි මෙන්න මේ වගේ එකකින් හෙයා එක හොඳට මසාජ් කරාට පස්සේ වෙන්නේ අපේ රුධිර ගමනාගමනය වැඩි වෙලා එමගිනුත් අපේ හිසකේස් වර්ධනය වීමේ වේගය වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. අපි හෙයා ඔයිල් එක යූස් කරන්නේ නැතුව වුණත් අපි නිකන් මෙහෙම ඉදි විනාඩි 5ක් 10ක් විතර මෙහෙම කොණ්ඩේට හොඳට මෙහෙම මසාජ් එකක් දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක හොඳයි. මොකද මම අත්දැකීමෙන් කියන්නේ ඇත්තටම මෙන්න මේ වගේ මසාජ් එකක් යූස් කරාම අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මම මේ කියපු ටිප්ස් ටික වැදගත් වෙයි කියලා. ඒ වගේම මම ඕගොල්ලන්ට තව ටිප් එකක් කියන්නම්. ඕගොල්ලෝ දැන් කොණ්ඩේට ෂැම්පූ ඇප්ලයි කරනවනේ. එතකොට එක පාරටම ෂැම්පූ එක ඔලුවට දාගන්න යන්න එපා. අපි මොකක් හරි භාජනයකට ඒ ෂැම්පූ ටික දාලා ඒකට වතුර චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ කොණ්ඩේට මේ අපේ ස්කැල්ප් එකට ඇප්ලයි කරාට පස්සේ එතකොට ඒක එක පාරටම කොණ්ඩේ අපි කියමු ෂැම්පූ එකක් කියන්නේ කෙමිකල් එකක් නේ ළමයි. ඉතින් එතකොට ඒ වගේ කෙමිකල් එක පාරටම ඔලුවට දාගත්තට පස්සේ අපේ මේ හිස් කබලට මේ අර හොඳ නැහැ. ඉතින් ඒ හින්දා අපි වතුර ටිකක් දාලා ඒක මේ අපේ හිස් කබලට දාගත්තොත් එහෙම ඔලුවට දාගත්තොත් එහෙම ඒකිනුත් අපේ කොණ්ඩේ ගැලවී යාම අඩු කරගන්න පුළුවන්. මම එන්නේ ටිප්ස් ටික අනුගමනය කරලා මට රිසල්ට් එකක් තියෙන හින්දා තමයි මම හිතුවේ මගේ යාළුවොත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ වගේම මම ඔයිල් එක හදන විදිය කිව්වා. ඕගොල්ලොත් ඒ හෙයා ඔයිල් එක හදලා බලන්න. ඇත්තටම ඒකෙන් මට හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ මම ඒ කොළ දැන් එක එක જાති දාලානේ හැදුවේ. ඕගොල්ලන්ට පුළුවන් තව මම කියන්නම් මගේ තව කොණ්ඩේ වෙච්ච එක තෙල් එකක් තමයි
අපි කරපිංච තියෙනවනේ. ඒකට මම මේ කරපිංච වලින් හදන hair oil එකත් ඔයගොල්ලොත් එක්ක share කරගන්න හදන විදිය step by step කියන්නම්. අතරම ඒකෙනොත් හොඳ මේ ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. කරපිංච විතරක් මේ භාවිතා කරලා. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක ඒ hair oil එක හදන මොකද මම දැන් මේ හදපු ටික ඉවර වුණාට පස්සේ මම ආයෙත් දැන් ඔයගොල්ලන්ට පේන මේ වගේ ලස්සන කොළ පාටක් තමයි තියෙන්නේ මේ hair oil එකේ. පේනවද? ඉතින් මම මේ කරපිංච වලින් හදන hair oil එකත් ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. ඉතින් හරි. මට ඒ ටික තමයි ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ. ඔයගොල්ලෝ කොණ්ඩෙට හැම වෙලාවෙම බයින්න යන්නත් එපා ළමයි. කොණ්ඩේ කොච්චර දේවල් ගෑවත් වැවෙන්නේ නැහැ කියලා බයින්න යන්න එපා. අපි කොණ්ඩෙට ආදරය කරන්න ඕනේ. අපි ආදරෙන් කොණ්ඩෙට සලකන්න ඕනේ. කියන්නේ අනේ හැම වෙලාවෙම මම කොණ්ඩෙට ආදරය කී ඉන්න නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් අපි කොණ්ඩේ පීරද්දී වුණත් අර කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියලාම හිතන්න එපා. මොනවා ගෑවත් මේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ නේ එහෙම හිතන්න එපා. අපේ ඔයිල් ට්‍රීට්මන්ට් කරලා අපි කොණ්ඩෙට ආදරෙන් ට්‍රීට්මන්ට් කරාට පස්සේ තමයි කොණ්ඩේ වැවෙන්නේ. මිනිස්සෙක්ට වුණත් එහෙමයිනේ. අපි ඒ මිනිසයාට ආදරේ කියන්නේ ඒ මිනිසයාට ආදරෙන් සලකද්දි තමයි මිනිසයා අපි ළඟ වුණත් ඉන්න. කොණ්ඩේ වුණත් එහෙමයි. ඉතින් ඒ හින්දා කොණ්ඩෙට වුණත් සත්කාර කරද්දි හරියට කරන්න. එතකොට ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. මම අත්දැකීමෙන් තමයි කියන්නේ. හරි guys, මම හිතනවා අද ඕගොල්ලන්ට මගේ වීඩියෝ එක යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඒ වගේම මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝස් එක ඉන්න. ඔයගොල්ලෝ මගේ YouTube වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා දිගටම මාත් එක්ක ඉන්න. ඉතින් thank you for watching. See you next time. Bye.